ආයුබෝවන් අද මම ඔයාලට අරගෙන ආවේ මම කොහොමද වැඩි වැඩ නැතුව කටට සැරට ඉස්සෝ ඩෙවල් එකක් හදාගන්නේ කියලා. මම මෙතන ඉස්සෝ ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. තව මම මේකට චොප් කරගත්ත සුදුලූණු මේස හැඳි එකහමාරක්, ඉඟුරු තේ හැඳි භාගයක්, බීලූණු ගෙඩියක්, මාළු මිරිස් කරලක්, අමු මිරිස් කරල් දෙකක්, ලුණු රස පදමට, කෑලි මිරිස් තේ හැඳි එකහමාරක්, ගම්මිරිස් තේ හැඳි එකක්, සීනි තේ හැඳි එකක්, තක්කාලි සෝස් මේස හැඳි දෙකහමාරක්, සෝයා සෝස් තේ හැඳි එකක් ලෑස්ති කර ගන්නවා. අපි දැන් බලමු කොහොමද මේ ඉස්සෝ ඩෙවල් එක හදාගන්නේ කියලා. මුලින්ම මම ඇතිලියක් ලිපේ තියාගෙන ඒකට තෙල් මේස හැඳි දෙකක් දාලා හොඳට රත් කර ගන්නවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මම මේකට ඉඟුරු සුදුලූණු ටික දාගෙන රන්වන් පාට වෙනකම් බෙද ගන්නවා. ඊට පස්සේ මම මේකට ඉස්සෝ ටික දාගෙන ඉස්සෝ ටිකත් හොඳට බෙද ගන්නවා. ඉස්සෝ ටික හොඳට බෙදුනට පස්සේ මම මේකට කෑලි මිරිස්, ගම් මිරිස්, ලුණු, සීනි ටික දාගෙන ඒකටම ලුණු පහේ ටිකක් දාගෙන මිනිත්තු 3ක් විතර හොඳට බෙද ගන්නවා. දැන් සෝස් ටිකක් දාගෙන හොඳට කලවම් කර ගන්නවා. මේ තමයි මම කටට සැරට ඉස්සෝ ඩෙවල් එකක් හදාගන්න විදිහ. ඔයත් කැමතිනම් හදලා බලන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.